ජීවිතය කියන්නේ කවදාවත් නොනවතින ගමනක්. අත්දැකීම්, අභියෝග සහ නොසැලෙන කැපවීම් වලින් එය පරිපූර්ණයි. සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ ඒ වගේම ගමනක්. ඕනෑම සාර්ථක ව්‍යාපාරයක් පිටුපස අරමුණ පෙරදැරි කරගත් උත්සාහවන්ත මානව කතාවක් තිබෙනවා. ආරිස් ලංකා කියන්නේ එවැනිම අරමුණු ජයගත් ව්‍යාපාරයක්. අපේ රටේ ජනතාව පාරිභෝගිකයින් ලෙස නොදැක ඔවුන් අපේ මිනිස්සු යන සංකල්පයෙන් පිළිගත් ආරිස් ලංකා ව්‍යාපාරය මානවවාදී ව්‍යාපාරික සංකල්පවලින් දිනෙන් දින පොහොසත් වුණා. ඔවුන්ගේ ප්‍රධානතම වෙළඳාම වන්නේ අත්‍යවශ්‍ය ආහාර සහ පානවර්ග ආනයනය කිරීම හා බෙදාහැරීමයි. ඒ නිසාම අපේ රටේ මිනිසුන්ට ප්‍රමිතියෙන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සාධාරණ මිලකට වෙළඳපළට ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛතම කාර්ය වුණා. අපේ රටේ මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සපුරන, ඒ වෙනුවෙන් වෙහෙසෙන, නොපෙනෙන දෑත් බොහෝමයක් ආරිස් ලංකා සමාගම සතුයි. මේ කතාව හුදෙක් ව්‍යාපාරයක් ගැන විතරක්ම නෙවෙයි. මේ කතාව සිහිනයක් යථාර්ථයක් බවට පත්වුණු පස් වසරක අභිමානයක් ගැන කතාවක්. අද අපි දකින ආරිස් ලංකා ගෲප් ඔෆ් කම්පනීස් කියන මේ දැවැන්ත සමාගම් සමූහය මීට වසර 5කට පෙර පුංචි අදහසකින් ආරම්භ වුණා. ඒ අදහසට පණ දුන්නේ දැඩි අධිෂ්ඨානයක් තිබූ දෙදෙනෙක්. රංග වෙල්ලප්පිලි සහ සුමේද ෆර්නෑන්ඩෝ. ඔවුන්ගේ මුල් ලකුණු දෙකෙන් හැදුණු ආරිස් කියන නම අද දහස් ගණනක් මිනිසුන්ගේ විශ්වාසයේ සංකේතයක් බවට පත්වෙලා. මුලින්ම මේ ව්‍යාපාරයේ ස්වභාවය වුණේ පිටකොටුවේ ආනයනික භාණ්ඩ තොගවෙලින්දන්ගේ භාණ්ඩ නිෂ්කාශනය පමණයි. 2020 අගෝස්තු 29 වන දින ආරිස් ලංකා ඒජන්සි ප්‍රයිවට් ලිමිටඩ් ලෙසින් සේවකයන් දෙදෙනෙකුගෙන් ආරම්භ වූ මේ ගමන අද 45 දෙනෙකුගෙන් යුත් දැවැන්ත සේවක මණ්ඩලයක් දක්වා වර්ධනය වෙලා. ආරිස් ලංකා ඒජන්සි ආරම්භ කිරීමෙන් පසුව වසර 5ක් ගත වෙද්දී තවත් ආයතන කිහිපයක් සාර්ථකව ආරම්භ කිරීමට ඔවුන්ට හැකි වුණා. ව්‍යාපාරයක් විදිහට ඔවුන් දිනෙන් දින පුළුල් වුණා. ඒ අනුව අද වන විට ආරිස් ලංකා ගෲප් ඔෆ් කම්පනීස් යටතේ ආයතන 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒවා නම් ආරිස් ලංකා ඒජන්සි ප්‍රයිවට් ලිමිටඩ්, සර් ඇග්‍රෝ ලංකා ලිමිටඩ්, ආරිස් ලංකා ක්ලීනින් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ්, ආරිස් ලංකා ඩිස්ට්‍රිබියුෂන් ප්‍රයිවට් ලිමිටඩ්. ව්‍යාපාරයක් සාර්ථක වීමට මූලික හේතුව එහි සිටින මිනිසුන්. ආරිස් ලංකා ගෲප් අද මේ තත්ත්වයට ආවේ එහි සේවය කරන සෑම සේවකයෙකුගේම මහන්සිය සහ කැපවීම නිසා. ඔවුන් හැමෝම වැඩ කරන්නේ සාමූහික හැඟීමෙන්. ඒ නිසාම ආරිස් ලංකා සමාගම් සමූහය ඔවුන්ගේ ජීවිත ගැන නිරන්තරයෙන් සොයා බලනවා. ඔවුන් හුදෙක් සේවකයින් විතරක් නෙවෙයි. ඔවුන් මේ ගමනේ සැබෑ කොටස්කරුවන්. පවුලක් වගේ එකට වැඩ කරන මේ පිරිස අනාගතයේදී තවත් බොහෝ දුරක් යන්න සූදානම්. ආරිස් ලංකා ගෲප් අද සාර්ථක ව්‍යාපාරයක් වුණේ ඔවුන්ගේ දැඩි කැපවීම නිසා. අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල ගුණාත්මක භාවය ගැන ඔවුන් කවදාවත් දෙවරක් හිතුවේ නැහැ. ලෝකයේ හොඳම ආහාර නිෂ්පාදනාගාරවලින් හොඳම දේ තෝරාගෙන ඒවා නියමිත වේලාවට මේ රටට ගෙනැල්ලා බෙදා හැරීම ඔවුන්ගේ ප්‍රමුඛතාව වුණා. ගෙවී ගිය 5 අවුරුද්ද අපේ රටට දේශපාලනිකව, ආර්ථිකව සහ සමාජීයව අභියෝගාත්මක කාලයක් වුණා. ඒ සියල්ල ජයගෙන ආරිස් ලංකා ගෲප් ඔෆ් කම්පනීස් අද මේ රටේ විශ්වාසනීයම නාමයක් බවට පත්වෙලා. අපේ ආරිස් ලංකා ආයතනය 2020 අගෝස්තු 29 සේවකයන් දෙන්නෙක් එක්ක පටන් ගත්ත ආයතනයක්. ඉතින් අපි කොටුවේ මේ YMB බිල්ඩින් එකේ භාණ්ඩ නිෂ්කාශනය කිරීමෙන් තමයි පටන් ගත්තේ. අපි මේ අවුරුදු 5 ඇතුළත මේ ආරිස් ලංකා ආයතනය තව ආයතන 5ක් සමග අපි එකතු වෙලා දැන් වැඩ කරනවා. අපි එකෙන් ඇත්තටම මේ මාකට් ගත්තොත් මාකට් ලෙවල් එක ගත්තොත් අපි 5% විතර කැප්චර් කරලා තිනවා සීනි අවුරුදු 1කමාරක් ඇතුළත. ඊට අමතරව අපි ආරිස් ලංකා ආයතනය ගත්තොත් අපි අවුරුදු 5 ඇතුළත අපේම කියලා
මේ බ්‍රෑන්ඩ් 3ක් අපි ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා මාකට් එකට. එන අවුරුද්ද අපි බලාපොරොත්තු වෙනවා මේක තවදුරටත් මේ වර්ධනය කරලා තව භාණ්ඩ 10ක් මේ අපේ ආයතනයට ඇතුළත් කරගන්න මේ ආනයනය කිරීමටත් බෙදා හැරීමටත්. ඉතින් මේ ආර්.එස්. ලංකා ආයතනයේ අපිට මේ තත්ත්වයට ගෙන්න මේ අපිට සහාය වුණේ අපේ මේ ටීම් එක. මේක ටීම් එකක් වගේ අපි යන්නේ. ඉතින් ඒ ටීම් එකේම තියෙන මේ සහයෝගින්ද තමයි මේ ආර්.එස්. ලංකා ආයතනය මේ අපිට මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න මේ වාසනාව ලැබිලා තියෙන්නේ. එය හුදෙක් ව්‍යාපාරයක් පමණක් නොව එය මිනිසුන් දෙදෙනෙකුගේ සිහිනයක්, සමස්ත රටකම විශ්වාසයක් සහ 5 වසරක අභිමානයක්. ඒ නිසාම ආර්.එස්. ලංකා ගෲප් අභිමානවත් 5 වසරක් සමරන අද දවසේ අපි එකට සිට අත්පොලසම් දෙමු. ඉතිහාසයෙන් වර්තමානයට සුබ සිහින දකිමු.